එක ස්වාමීන් වහන්සේ කෙනෙක් මේ සුරේෂ් සාලේ කියන්නේ මුස්ලිම් කියනවා. එතන අපි දන්නෙත් නේ. අපිට අදාළත් නේ. මෙව්ව ගැනත් හොයන්න මේ වගේ ජාතිය අතර සමගිය නැති කරලා තවත් මේ වගේ ප්‍රශ්න ඇති කරන්න උත්සාහ කරනවා. ඒ හින්දා මේව ගැනත් හොයන්න තව එකක් මේ දවස්වල මුස්ලිම් සමාජය කතා කරන එක තමයි සුරේෂ් සාලේ මුස්ලිම්ද දෙමළද සිංහලද අපිට එයා සුරේෂ් සාලේ කවුරුණත් අපිට වැඩක් නැහැ. මිනිහා වැරදි කරා නම් අනිවාර්යෙන් දඬුවම් දී යුතුයි. එයා මුස්ලිම් නෙවෙයි කොයි ජාතිය වුණත් අපිට අදාළ නැහැ. ඒ වගේම තව එකක් මුස්ලිම් සමාජයේ මේ දවස්වල කියන එකක් තමයි සුරේෂ් සාලේ බේරුවල අපි ජාති දෙක මේ දවස්වල ප්‍රශ්න ඇති වුණා. එතර මුස්ලිම් ජනතාව සිංහල ජනතාවට කිසිම ප්‍රශ්නයක් නැහැ. තව විනාඩි 2යි කරු මන්ත්‍රීතුමනි. ඒ දවස්වල එත්තටම ඒ දේශපාලනුන්ට තිබ්බ ඌමනාව. අයි කියන්නේ ජාති දෙකම කොටලා තමන්ගේ ඡන්ද ගොඩේ වැඩි කරගන්න ඕන කියලා කරපු වැඩේ තමයි මහින්ද රාජපක්ෂ කාලේ කරේ. ඒ කාලේ බේරුවෙලේ ප්‍රශ්නේදී සුරේෂ් සාලේ ඒ වගේම අලි සබ්රි ඒ වගේම හිජාස් ඉස්මුල්ලා ලෝයර් ඒ වගේම මුස්ලිම් පල්ලියක බේරුවල මොහිදීන් ජුම්මා මුස්ලිම් පල්ලියේදී සාකච්ඡාවක් පවත්වලා තියෙනවා. ඒ සාකච්ඡාවේදී හිජාස් ඉස්මුල්ලාව අපේ සුරේෂ් සාලේ එලවලා තියෙනවා. එතකොට එතන කුමන්ත්‍රණයක් ඇත්තරම වෙලා තියෙනවා. ඒ කුමන්ත්‍රණය ගැනත් සුරේෂ් සාලේගෙන් මේ දවස්වල විමසන්න කියලා අපේ ආරක්ෂක මැතිතුමාට මම කියනවා. අයි මුස්ලිම් සමාජයේ කවදාවත් ජාතියත් එක්ක අපි ගහගෙන කොටාගෙන අපි කවදාවත් රටයක් රජයක් පිහිටවන්නත් අපි බෑ. අපි සිංහල ජනතාව දෙමළ ජනතාව සියලුම ජනතාවත් එක්ක එකට ඉන්න කැමති ජනතාවක් මේ වගේ තවත් දෙමුත් අදත් මම දැක්කා එක ස්වාමීන් වහන්සේ කෙනෙක් මේ සුරේෂ් සාලේ කියන්නේ මුස්ලිම් කියනවා. එතන අපි දන්නෙත් නේ. අපිට අදාළත් නේ. මෙව්ව ගැනත් හොයන්න මේ වගේ ජාතිය අතර සමගිය නැති කරලා තවත් මේ වගේ ප්‍රශ්න ඇති කරන්න උත්සාහ කරනවා. ඒ හින්දා මේව ගැනත් හොයන්න